අද බලමු ගොටුකොළ බැදුමක් හදාගන්නේ කොහොමද කියලා. ගොටුකොළ ගොඩක් ගුණදායක ආහාරයක්. හැබැයි මේ විදිහට ගැඹුරු තෙලේ බැද්දම සමහර විට පෝෂණ කොටස් ඉවත් වෙන්න ඉඩ තියෙනවා. ඒත් අපි නිතරම මෙහෙම කන්නේ නැති හින්දා කලාතුරකින් මේ වගේ දෙයක් හදලා කෑවට ප්‍රශ්නයක් නැහැ. අපි බලමු අවශ්‍ය මොනවද කියලා. මේකට අවශ්‍ය වෙනවා ගොටුකොළ, කරපිංචා, ලූණු, සුදු ලූණු, කජු, රට කජු, කෑලි මිරිස්, ලුණු. අපි තෙල් රත් කරලා ගොටුකොළ ටික මේ විදිහට ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. ගොඩාක් බදින්නේ නැහැ. ක්‍රිස්පි වෙනකොට කොළ පාට තියෙද්දිම අපි මේක ඉවත් කරගන්න ඕනේ බැදලා. කළු කරගන්න එපා. අපි ඒක බැදලා කිචන් ටවල් එකක් උඩට දාලා තෙල් බේරෙන්න තියන්න ඕනේ. ඊළඟට අපේ මේකෙම කරපිංචා කොළ ටිකක් බැද ගන්නවා. මේ අපි ලුණු ටිකක් මේ විදිහටම රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේ බදින හැම දෙයක්ම අපි කිචන් ටවල් එකකට දාලා තෙල් ටික බේරෙන්න තියලා ගන්න. දැන් අපි සුදු ලූණු පොඩියට කපාගත්ත ඒවත් මේ විදිහට බැද ගන්නවා. ඊළඟට රට කජු ටිකක් බැද ගන්නවා. ඊළඟට කජු ටිකත් ඒ විදිහටම බැද ගන්නවා. මේ බැදගත්ත සේරම ද්‍රව්‍ය අපි බෝල් එකකට දාලා ඒකට ලුණු කුඩු, කෑලි මිරිස් දාලා හොඳට කලවම් කරගන්නවා. ගොටුකොළ පොඩි කරගන්න එපා. යාන්තමට කලවම් කරගන්න. එතකොට හොඳින් මිශ්‍ර වුණාන් පස්සේ අපිට මේක හොඳට එයා ටයිට් බෝතලයකට දාලා මාසයක් විතර කල් තියාගන්න පුළුවන්. මේක හරිම රසවත් බැදුමක්. හදලා ඔයාට ඕන රයිස් එකක් එක්ක මේක පාවිච්චියට ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කුකින් වීඩියෝස් කරන්නේ නැහැ. ඒත් මට හිතෙනවා මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරුවා නම් හොඳයි කියලා. හැමදෙස්සෙම වියලි හැන්දක් පාවිච්චි කරපුවම මේක ගොඩක් කල් තියාගන්න පුළුවන්. මගේ channel එක නැරඹුවට ස්තුතියි. අපි ඉක්මනින් ආයෙමත් හමු වෙමු.